මට අවුරුදු 62ක් විරේගෙන එනවා. මම වැඩ ඉගෙන ගත්ත ඉස්සෙල්ලාම 1978 කුරේ කියන වැඩපොලෙන්. ඊට පස්සේ මාස 3ක ට්‍රේනින් එකෙන් පස්සේ කරන්න පුළුවන් උපරිම වැඩ කරලා තියෙනවා. නුවර දළදා මාලිගාවේ මේසේ ප්‍රධාන එක. ඒකට දැන් අවුරුදු 34ක් වෙනවා. ඒකේ මම නම කොටලා තියෙනවා පැත්තේ නිර්මාණය සමන්න බිසරදන කියලා. ඊට පස්සේ මේ ලංකාව ඇඩිය දැන් මේ මගේ මේ හාමිනේ ලී ජාති 78ක් තියෙනවා ලංකාවේ තියෙන. ඒක අපි සිංහලෙන් කොටලා තියෙනවා මේ පොලේ ඔක්කොම ලියලා තියෙනවා. ගොඩක් බෙහෙත් ලී තමයි තියෙන්නේ. එතකොට මැද තියෙන්නේ දඹුල්ල ටවුන් එක සුදු අඳුන් ලී කෑල්ලකින්. සුදු අඳුන් රත් අඳුන් ලී ජාති අපේ වටේ ලී ජාති ඔක්කොම තියෙනවා. ඒතුව මගේ අම්මගේ තාත්තා ඕකස් එකේ පොලිස් හෙඩ් බාස් ඉඳලා තියෙන්නේ. ඒකයි මම අපේ ඔක්කොමලා මේවට තමයි සම්බන්ධ. එක්ක පොලිස් වැඩ එක්ක වඩු වැඩ. අම්මයි තාත්තයි පැත්තෙන් තමයි මේ මුල් පටන් ගැම්ම. අම්මා ගම්පහ බෙම්මුල්ලේ. ඊට පස්සේ අපේ 3-4 දෙනෙක්ම මේවට සම්බන්ධ වැඩ තමයි කරන්නේ. සීබ සභාවට සම්බන්ධ වුණේ නම් දැනට අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා තමයි මම මේකට සම්බන්ධ වුණේ. හිටපු චාමන් සර් කෙනෙක්ට මම කතා කළා. ඊට පස්සේ මේ කඩේකට කැමති දෙව්වයි අනිත් ළමයි આવොත් උගන්වන්න කැමති දෙව්වා. මං ස්විච්චාවෙන් උගන්වන්න කැමති කිව්වා. කොරෝනාවෙන් ඉස්සෙල්ලා ළමයි දෙන්නෙක් අපි ට්‍රේනින් කරන් ආවා. කොරෝනාවෙන් පස්සේ ළමයි දෙන්නත් ආවේ නැහැ. සම්ප්‍රදාය කලාවල් දැන් අපේ ටික ටික නැති වෙන හින්දා මේක දෙපැත්තෙන්ම දියුණු කරන් යන්න තමයි ඕමනාව තියෙන්නේ. සාමාන්‍ය මාංශය අමුද්‍රව්‍යත් එක්ක තමයි පිටරටේක් කියලා මම වෙනස් කරලා නැහැ. ඔය දැන් මේ ළඟදී එංගලන්තයට ජුවල් බොක්ස් දෙකක් හදලා ඇරියා. ඒක පාස් වෙලා තිනවා. ඒකයි ෆයින් උඩුයි. මම සාමාන්‍යයෙන් අපේ දිනදා යන විදියයි බඩු වේදමයි මිසක ලොකුවට මේව කරගන්න එහෙම කරන්නේ අපි. ඒ වගේ මේ ළඟදි කරා මොකද කැම්පස් එක NIBM එකේ දරුවෙකුට දරුවෙට කැහිබෙල්ල කුරුල්ලා අපේ වඳ වෙන කුරුල්ලෙන් ඒක පෙන්වන්නම් ෆොටෝ එකේ තියෙනවා. එයාවර මේ වගේ ගහක එල්ලුවාම මේ ඇත්ත කුරුල්ලෙක් වගේ ඒක පේන්නේ. මේ ලීය දවට කියලා අපේ ලංකාවේ ආවෙන එක ලීයක්. මේකක් නිර්මාණය කරන්න දවස් 4ක් විතර යනවා. නිකම් මේ රවුම් ගහක අතෙන් තමයි කරන්නේ. තනිකර අතේමයි මේ නිර්මාණය කරන්නේ. දවස් 4ක් විතර හොඳට මාංශ වෙන්න ඕනේ. මිල සාමාන්‍යයෙන් ඒ දවස් දැනට මේක කරලා දැන් අවුරුද්දක් විතර වෙනවා. මම මේක වැඩි විකුණන්න වැඩි බලන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් දෙනවා නම් 12000කටවත් දෙන්න ඕනේ. අපිට හොයාගන්න බැරි දෙයක් වුණත් මොරටුවට කිව්වහම ඒගොල්ලෝ හොයලා ගෙනල්ලා දෙනවා. සාමාන්‍යයෙන් පළුදු එකකත් ලස්සනට කරන්න පුළුවන් එක අමුතු නිර්මාණයක් වෙනවා. දැන් ගොඩාක් ගන්න මෙහොගනි. මම මෙහොගනි වලට වැඩිය අනිත් ලී වලට තමයි අපි මෙහෙ තේක්ක නැදුම්. එතකොට ආයි දූරියන් කියලා තියෙන්නේ. ඒකේ ලීයත් කැටයන් වලට හොඳයි. වරණ ගැන්නේ වෙන්දි නම් අපි ගොඩාක් NC පොලිස් කියලා තියෙන්නේ. ඒ කැන්ටින දාලා හදන පොලිස් එක. තීන්ත වලින් කරනවා නම් වාහන පේන්ට් එක කරාම සෑහෙන කාලයක් ගන්න කෙනාට දුවන්න පුළුවන්. දැනටත් ඇතුළේ වැඩ වගේක් කරන්නේ වාහන පේන්ට් එකකින්. පොඩ්ඩක් ගණන් ඒ වුණාට අවුරුදු 15ක් 10ක් විතර ඒ ගන්න කෙනාට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
එහෙම වෙනවා මෝරපු නැති ලී හොයාගත්තොත් වෙනවා. ඒකයි ගුල්ලෝ මැහෝගනි අතෝලියෙන් හැදුවොතින් අනිවාර්යෙන් ගුල්ලෝ එනවා. තේකත් එහෙමයි. තේකවල අතෝලියෙන් හැදුවොත් එනවා. හොඳ මෝරපු ලීයෙන් හැදුවොත් වෙන්නේ නැහැ. දැන් දල්දා මාලිගාවේ මේසේ මැහෝගනි හැදුවේ. ඒක අර තුවාල කල්ලා තියෙනවා කොසුවක් දාලා විතරක් නැත්තම් වෙන කිසිම කරදරයක් වෙලා නැහැ. පුතේ පේජ් එකක් කරනවා මේ දවස්වල පොඩ්ඩක් බිස්නස් අඩුයි. ගිය නොවැම්බර් වෙනකම් හොඳට තිබ්බා පොඩ්ඩක් වෙනස් වෙගෙන යනවා. ඉස්සරහට හොඳ වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද ලී වලින් කරන ඕනෙම නිර්මාණයක් කරන්න පුළුවන්. දැනට අවුරුදු 34ක් 35ක් 36ක් වගේ ඇති. ලේක් හවුස් එකේ හිටියාරච්චි කියලා තමයි අපි ඒ මිස්කි අයියව දන්නේ. මාදිවල ඉන්නේ. ඒ මිස්කි වෙඩින් එකට ලේක් හවුස් එකේ ආකෘතිය හැදුවා. වෙඩින් කේක් එකට. ඒ විදිහටම ඒ ෆොටෝ මොනවද දැන්නන්නේ නැහැ. සර්නේම් එකෙන් හොයාගන්න පුළුවන් අපිට. පරණ කෙනෙක් ඉන්නවා නම් ඒ කණු ටික ඒ විදිහම වහලේ අර හැඩ වහලා දවස් 3ක් 4ක් විතර මාංශ ඉන්න උනා. එතකොට දැන් වගේ දිනුවක් තිබ්බේ නැහැ. නිකන් 110 කැමරාවෙන් ගිහලා ෆොටෝ එක අරන් ඇවිල්ලා කරේ. ඉතින් ඊට පස්සේ ඒ ගැන මමත් හෙව්වෙත් නැහැ අපරාධ ඉතින් වටිනවා තිබ්බනම් අද. දේශේ වෙළඳ පොළ කොරෝනා ඉස්සෙල්ලා හොඳට තිබ්බා. දැන් පොඩ්ඩක් අඩුයි තාම මේක හරියටම ආවේ නැහැ ඉස්සරහට. මොකද කර්මාන්තය මැතිතුමා ආවමත් අපි කිව්වේ අපිට පුළුවන් තරම් විදේශිකයෝ ටිකක් එවන්න. ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද පොළොන්නරුවේ තියෙන වැඩ ටික දැන් මේ ලංකාවේ පොළොන්නරුවේ සඳකඩ පාන තියෙන්නේ. ඉල්ලුම තියෙනවා නම් අපිට ඕනෙම දෙයක් කරන්න බෙහෙත්වරු එතකොට අර වාෂ්ප බෙඩ් එක මැහුවේ කොහොම වලින් හදන අවශ්‍යතාවය අපිට આવුතින් ඕනෙම ලී නිර්මාණයක් කරන්න පුළුවන්. බෙහෙත්වරු වුණත් කරන්න ලී තියෙනවා. ලී ගන්න නම් ඒවා මේ මිලිපිටියේ දෙවගබඩාවේ තියෙනවා. ඕනෙම ලීයක් ඕඩර් කරලා මාස දෙකක් විතර යනකොට අපිට අඩි 20 30 වුණත් ලීයක් ගන්න පුළුවන්. ප්‍රධාන දේ ඉස්සර BMC කියලා එකක් තිබ්බා ආයතනයක්. ඒගොල්ලන්ගෙන් තමයි අපි වැලි කොළ ටික, ටිනර් ටික ඒවා ටික ගත්තේ. ඒවා අඩු වෙලා දැන් පෞද්ගලික වෙළඳ අතර ගියපු හින්දා අපිට හරි අමාරුයි. රුපියල් 60 තිබ්බ වැලි කොළ අඩියක් දැන් 250ක්. එතකොට අපි ඒක ගෙනුම් කාර්යයට දැම්මන් පස්සේ යාට හැම කෙනෙක්ටම ගන්න බැරි වුණාම අපේ රස්සාවල් ටික ටික නැති වෙනවා. ඒකයි පොලිස් බඩුවෙම ගොඩාක් වැඩි වුණා. ලීත් එහෙමයි. දව සංස්ථාවෙන් ගත්තත් පිටින් ගත්තත් ලීත් ගොඩාක් වැඩි. ඉතින් ඒක තේන තත්ත්වෙත් එක්ක තෙල් ප්‍රශ්න ආරම්භයත් එක්ක තමයි ලොරි ගාස්තුව වැඩි. ඉස්සර සාමාන්‍යයෙන් මොරටේ ඉඳන් මෙහෙට එන්න රුපියල් 3000 දැන් 8000ක් යනවා ලොරියකට. එතකොට වැඩ පොඩ්ඩක් අඩු වෙන ඒ ඔක්කොමත් එක්කම තමයි වැඩ පොඩ්ඩක් අපිට අඩු වෙලා තියෙන්නේ.